දැන් ඇතිනේ මහත්තයා. අපි ගෙදර. අපි කිව්වට දෙන්නේ අපි දෙන්නේ නැහැ. මහත්තයා තමයි යන්න ඕනේ නැද්ද නමින්ද? ආපු. තව සෑහෙන වෙලාවක් යනවා ගෙදර යන්න. කමියා කියනවාකෝ. මහත්තයා මොකද සාපි කරන් බැලුවේ? මේවා ගැන ඕනගේ පින්තූරයක්. ඒක බලලා කොහොමද මහත්තයා ගෙදර යන වෙලාව තීරණය කරන්නේ? මම පින්තූරේ අරගෙන මේව කරලා බලනවා. බලනකොට අපේ නෝනා ලස්සනට පේන්නේ කොයි වෙලාවේද? අන්න ඒක තමයි ලොක්කා මම ගෙදර යන වෙලාව. චමින්ද මේ මහත්තයා මගේ ගාන එකක් දාලා දෙන්න. මේකනේ ජමියා කියන්නේ වරුවට ලොක්කට දෙනවා බොට දෙරුන්නේ. මට අද ග්ලාස් එකක් දෙන්න. ඇහුවට තරහ වෙන්නේ බා මහත්තයා. මහත්තයා මොකද මේ බියර් එකක් අරගෙන හැමතිස්සෙම වොෂ්රූම් එකට යන්නේ? මම මෙතනින් බියර් එක අරන් ගිහිල්ලා ඒක කොමඩ් එකට හල්නවා. ඈ? වෙන අපරාධ නැහැ මහත්තයා. නෑ, ඔයා හිතන්නේ මම මේ බියර් එක බිව්වා කියලා. ඒත් මම තව ටිකකින් කරන් මේ කොමඩ් එකට දාලා ඉන්නේ. මම කවිතරයක් කිසිම දෙයක් අතර බෙදී. මම කෙලින් වැඩ කරගෙන ඉන්නේ. මට බියර් එකක්. Thank you. අම්මක චමින්ද මට ඔච්චර කෙලින් ඉන්නේ හම්බුණා බයි බා. දෙම කෙලින්නේ.